ගමනාන්තය කොහෙන් යන්න ඕනේ ඇටන් වලට. අර තියෙන්නේ ඇටන් වල ගම. ඇටන් වල අර තියෙන්නේ අර ඈතින් පේනවා මොකද්ද මේ ලකේගල. අරෙන් අතනින් පේන්නේ ගොම්බානිය වෙන්න ඕනේ මං හිතන්නේ. අර පැත්තෙන් මේ පැත්තෙන් පේන්නේ කළු ගඟ මේ පැත්තෙන් පේන්නේ. අර ඈත පේනවා. එවුණා. කොමිලියල්ලේ අන්තම් පේනවා. මේ පැත්තට ගියොත් සේරායල්ල. මේ පැත්තට ගියොත් මේ පැත්තට නාන්දලට ඇටන් වලට යන්න තියෙන්නේ. ඇටවලයි ඇටවලයි පිටවලයි කියලා දෙන්නේ කාවලු මයියන්ගෙන ඉඳන්. උන්ගෙන් එක කියාලු පිටවල පැතනට. ඇටවලයා කියන කා කියාලු ඇටන් වලට. ඒ හින්දා ඇටන් වල හැදුනලු. ඒ විදියට සුළු දුරක් ඉදිරියට යද්දී අපට තෙල්ගම ඔය හමු වෙනවා. තෙල්ගම ඔය පහළ කොටසේ වැද්දා පැණි ඇල්ල අපිට දැක ගන්න පුළුවන්. තෙල්ගම ඔයයි මම හිතන විදියට පුවක් පිටිය ඔයයි එකතු වෙලා පහළින් තමයි සේරා ඇල්ල නිර්මාණය වෙන්නේ. මෙතනින් දකුණු පැත්තට තියෙන කොන්ක්‍රීට් පාරේ ඉදිරියට ගමන් කරන්න ඕන. ඉදිරියෙන් මානිගල කඳු මුදුන පේනවා. මානිගල කියලා මේ කඳු මුදුනට නම ලැබිලා තියෙන්නේ මේ කඳු මුදුනේ මේ ස්ථානයේ තියෙන කුහරයට හිරු එළිය වැටෙන ආලෝකයේ වැටෙන රටාව අනුව අතීතයේදී මේ ඉහළ රිවස්ටන් වතුයායේ වැඩ කරන කම්කරුවන් විසින් වේලාව නිර්ණය කරන්න මේ කොටුව කොටස භාවිතා කරලා තියෙනවා. ඒ නිසා මානි කියන්නේ වෙලාවට වෙන්න ඕන දෙමළෙන් මම හිතන්නේ මානි කියන වචනය මානි ගල වෙලා තියෙනවා. ඉතින් මේ සුන්දර හෙල්මලු ක්‍රමයට වගා කරලා තියෙන කුඹුරු ආයේ දර්ශනයත් නරඹන අතරේ තව සුළු දුරක් ඉදිරියට ගමන් කරන්න ඕනේ. ඉතින් මෙතනින් එහාට නම් මාර්ගය පොඩ්ඩක් පටුයි. ඉතින් 3 wheel එකකට 4 wheel වාහනයකට බයිසිකලයකට තමයි මේ මාර්ගයේ පහසුවෙන් ගමන් ගන්න පුළුවන්. ඉතින් ගමේ සුවඳ හොඳටම දැනෙනවා මේ පරිසරයෙන් ඉදිරියට ගමන් ගන්නකොට. ඉතින් මේ වෙද්දි නම් තනින් තන ලොකු ලොකු හෝටල් කබානා ඉදිනවා. ඒත් එක්ක මේ පරිසරයේ තියෙන ඒ ලස්සන නැති වෙන ස්වභාවයක් තියෙනවා. කොහොම වුණත් සෑහෙන කාලෙකින් තමයි මේ ගමට මේ වතාවේ මම ආවේ. ඒ සුන්දරත්වයේ ටිකෙන් ටික ගමෙන් උදුර ගන්නවා කියලා හිතෙනවා. මේ අතුරු පාරේ ඇවිල්ලා මෙතන ගහලා තියෙන්නේ මම කිලෝමීටර් 3ක්ද? අපි නුවර. ඔව්. අතන හන්දියේ ඉන්න. කිලෝමීටර් එකක් තියෙන්නේ. කිලෝමීටර් 3ක් උඩට දෙකද තියෙන්නේ? දෙකට. මටම දුකයි ගමට වෙලා තියෙන්නේ. ගම විනාශ කළා. ගමේ මිනිස්සු නම් ඕන මගුල. බාලකයෝ දැනගන්න ඕනේ නැත්තමයි. කිලෝමීටර් දෙකක් තියෙනවා උඩට. මොකද්ද මාම මේ කඩාවිටියේ තියෙන ගහ? ඉස්සර ගමට ගිය පාර වල්පොල මුල්ලනේ. ඒ කාලේ. මේ විදියට පහලින් ඇති ගෙදර බයිසිකල් දාලා ඉහළට එන්න ඕනේ. ඉතින් මෙතනින් ඇතුල් වෙනවා නම් අනිවාර්යෙන් ප්‍රවාස පත්‍රයක් ගන්න ඕනේ. ඉතින් සංචාරකයන්ගේ පහසුව නිසා වෙනුවෙන් ඒ අයියා අනිවාර්යෙන් මේ මාමලාගේ ගේ කිට්ටුව තමයි ඉන්නේ. ඉතින් එතනින් ටිකට් එකක් ගන්න ඕනේ. ඉතින් මෙතනින් ගයිඩ් කෙනෙකුත් හම්බ වුණා අපිට. කොහොමුණත් අයාපත් කාලගුණ තත්ත්වය නිසා හුළඟට ගස් තැන කැඩිලා වැටිලා තිබුණා. කොහොමුණත් මේ ගමනේදී මුලින්ම අනිවාර්යයෙන්ම පහළ කොටසින් වතුර බෝතල් කීපයක් ගන්න ඕනේ. මොකද මේ කඳු මුදුනේ ඉහළ කොටසේ කිසිම ස්ථානයක ජලය නැහැ. ඉතින් මේ ගමන කිලෝමීටර් 3ක් විතර මේ විදිහට ඉදිරියට ගමන් කරන්න ඕනේ. ඉතින් මාර්ගය පිළිබඳව අවබෝධයක් නැත්නම් ගමේ කෙනෙක්ගේ අනිවාර්යයෙන්ම මේ ගමනට සහාය ලබා ගන්න එක ඉතා සුදුසුයි. ඒ වගේම කණ්ඩායමක් විදිහට මේ ගමනට එකතු වෙන්න ඕනේ. ඉතින් මේ විදිහට මේ
තෝරාගෙන තියෙන මාර්ගයේ විතරක් ගමන් කරන්න ඕනේ. ඉතින් ස්ථාන කීපයකදී මේ මාර්ගයේ හැරෙන්න තියෙනවා. ඉතින් එතනදී සැලකිලිමත් වෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම නුපුරුදු කෙනෙක් නම් ගමේ කෙනෙක්ගේ සහාය ගන්න ඕනේ මේ ගමනේදී. මේ විදිහට අර අත් එල්ලලා හදිසිය ගමේ මිනිස්සු නැති වුණා කියන්නේ. එතකොට මේ අත්ත් එක්ක තීරණය කරනවා මේ අද දවස් තුළ මේ කලයක 3ක් හෝ 4ක් ගිහින් ඉන්නවා. එහෙම අර හොයාගන්න විදිහක් තමයි ඉතින් මනස්ගත මේ ඉතිහාසයේ වැඩිහිටියෝ කරලා තියෙන්නේ. ඒ අත්ත හංගන ප්‍රමාණයත් එක්ක කලයට ගිය මිනිස්සු ගන්න හොයාගන්න තමයි එහෙම අත්තක් එල්ලන්නේ. නමුත් දේවත් වෙන්නේ කලයට යද්දී මේ වගේ දෙයක් ඉතිහාසයත් එක්ක එල්ලගෙන යන්නේ. නමුත් අත්ත කතාව අරක වෙන්නේ. බොහෝ දුරට මම ඉතිහාසය වෙනස් කරනවා නෙවෙයි. අපිත් අත්තක් එල්ලලා යන්න. දැන් අත්තක් එල්ලලා මේ කතන් කරනවා. අපි කියේ දැන් කියමු අද වුන් ගමට 10 දිනක් ගමෙන් ගිහින් ඉන්නවා. ඈ? කලේ 10 දිනක් ගිහින් 10 දිනක් යද්දී අපි 10ක් ඔය වගේ එල්ලලා යනවා. හදිස්සි අවස්ථෙදී ඒ ගමේ මිනිස්සු නැහැ කියමු. මම මෙතෙන් දැවිලා බලනවා හරිනම් ඔය ඉන්නකොට ඒ ඉන්නපුවත් අයින් කරන්න ඕන මම හිතන විදිහට. එතකොට අර අත්ත අයින් වෙලා තිබ්බේ නැත්තම් නෙමෙයි. මේ දවසේ ගමේ කෙනෙක් ගිහලා තියෙනවා මෙතන අතුරු දහන් ඉන්න හරි මොකක්ද කියලා. ඒක හොයාගන්න තමයි එහෙම අත්තක් එල්ලන්නේ. මට නම් එහෙමත් හිතෙනවා මේ කැඩි අත්තක් කරා. අතු කැඩිලා තියෙන්නේ මේ පැස්සට. යා මල්ලියා. හරියටම පාර මේක ඉතින් අපිට කපන්න ෆොරස්ට් එකෙන් ඇවිල්ලා කපන්න එනවා. වල්පොල මුල්ල උඩට ඒ යම් වල්පොල මුල්ල වෙලාක ඈ දිනුනේ කිලෝමීටර් 17ක් පයින් යන්න ඕන. සගෝ යන්. ඒක තමයි වල්පොල මුල්ල තමයි දෝවිලි ඇලි එහෙම තියෙන්නේ. අපි යන්න ඕනේ පල්ලෙහා පාරේ. පල්ලෙහාට තියෙන පාරේ. මානිකලට. යා. ඔව්. අපි ආයන්න පල්ලෙහාට නෑ. ඔව්. ආය උඩට යන්නේ නෑ. පුදුම උනන්දුවකින් ආපු ගමන අර උණ තියෙද්දිත් ආවා. ගෙදරින් බෑ. ඔන්න ඔය හන්දිය පහු කරන්න ආපුවම තවත් හන්දියක් තියෙනවා. මේකෙන් ගියොත් කොහෙද? මේකේ ගියොත් වැරදි ඈ. මේ වැලත් එක්කම තියෙන කියන්න ඕන. වහලා තියෙන පාරේ යන්න එපා. ඊට පල්ලෙහායින් මේ වැලත් එක්ක තියෙන පාරේ උඩට යන්න තියෙන්නේ ඈ. තකෝ බොන. ඔන්න උඩට තමයි මානිකල. පල්ලෙහාට ආපුවම පේනවා අපි ආපු දිහාව. ඈතින් පේනවා රිවර්ස්ටර්න්. අපි ආව ගම පල්ලෙහා. මේ තියෙන්නේ අපේ ගමනාන්තයේ මානිකල. මේ අපේ ගමන් සාගය. වතුර අනිවාර්යෙන් අරන් ඉන්න ඕනේ. ඒ වතුර නෑ. කන්ට ගහක ගෙඩියක්වත් නැහැ. කඩුල්ලා. මීමුරෙත් මේ වගේ කඩළු බැඳලා තියෙනවා. මේක කවදාවත් කඩන්න එපා යන කෙනෙක්. ඒ කියන්නේ කුඹුරු වැඩ කරලා ඉවරෙච්චාම හරක් ඇත්තටම මේකෙන් ඇතුලට තමයි කියනලා මී හරක් දාන්නේ. මේ කඩුල්ල කවදාවත් කඩන්න එපා. මේ හරක් එනවට තමයි මේක වහලා තියෙන්නේ. මේ වගේ කඩළු මීමුරෙත් තියෙනවා. මේක කවදාවත් කඩන්න එපා. හරක් ගම ඇතුලට එන එක නවත්තන්න තමයි මේ මී හරක් වැඩ කරන කාලේට ආයෙ යාලා ගන්නවා. ඔන්න ගමනාන්තයට ආවා. 1100යි 1200ක් වගේ තියෙනවා මුහුදු මට්ටමේ ඉඳන්. නමුත් දැන් නම් වැඩේ හාලා තියෙන කට්ටිය. ඒ නිසා තන කඳුරු බඳින්න නම් දෙන්නේ නැහැ. අක්කර 10ක විතර පතනක්.
පස්සට ආපුවාම නකලස් කඳු වැටියේ බොහෝ කඳු පේනවා. ඉතින් තුන් ඉස්කල, ගොම්මානියාගල, කළුගල, ඒ වගේම රියස්ටන් කඳු, ඒ කියන්නේ රියස්ටන් කන්දට කියන සිංහල වචනේ මම හිතන්නේ බටාලු කන්ද. පාට චිත්‍රයක් වගේ. ප්ලාස්ටික් ලස්සන බලනවා. කළුගක ජලාශය අන්තම් පේනවා. තුර ඈතින් අපි පහු කරගෙන ආව මහල් කොටුව ඇට්ටන් වල රත්හිඳ ගම්යාවල කුඹුරියායවල් මෙම ස්ථානයට දර්ශනය වේ. අඩි 800කට වැඩි නේ. අඩි 800කට වැඩි. පල්ලෙහාගේ වල නෑ පල්ලෙහා ෆොරෙස්ට් එක තියෙන අර කොළහාව කාලකන්ණි හැමතැනම ගම විනාශ කරලා හොටෙල් ගහලා තියෙන එක තමයි එකම අවුල තියෙන බලන්නකො. ගම විදියට තියෙන්න ඕන ලස්සනට. ගමේ මිනිස්සුන්ට පරිසර කලකක්වත් විකුණ ගන්න බෑනේ. කොළඹින් ආවේ හොටෙල් ගහපුවා. සම්පූර්ණේ ලස්සන නැති වෙලා තියෙන ලොකු හොටෙල් ගහලා. අර ඈතින් පේනවා දූවිලි ඇලිජාලේ මං හිතන්නේ. ලකේකල මීමුරේ ලකේකල මේ නක්කල්ස් කඳු මුදුනේ ඉහළම කොටස ඉස්සර ඉන්න දුන්නා 2010 12ත් ඉන්න දුන්නා. ඉතින් තිබ්බා මේකට දැන් නවත්තලා තියන්නේ ආපහු කියන විදිහට අයිත් දෙයි. යන ගමන් ඔයාලට රයිස් එකක් දෙන්නම් ඈ. පව් යකෝ බල්ලොන්ට අකමැති වුණාට හැමදාම එදත් ගිහින් බල්ලෙක් නේ අපිට ගයිඩ් කරේ. මතකද? එදා ගිහිල්ලා බල්ලෙක් අපිට උදව් කරේ. මිනිස්සුන්ට වැඩි මේ බල්ල හොඳයි. සල්ලි ඉල්ලන්නේ නැහැ නේ කන්ට මොනවා ටිකක් දුන්නා හැබැයි මේ කෙල්ලෝ ගණන් ගන්න 7-5කට. උන් දෙන්නේ නැහැ නේ මොනවා. සිරිපාදි නංගා අබාරේ කොල්ලත් එක්ක විතරයි ගමන් බිමන්. උන් නම් වඩාන ඉන්නේ අන්තිමේදී. සකෝ කන්ට ඔයාලට වතුර දෙන්නම්. කැම ටිකකුත් දෙන්නම් ක්‍රීම් ටික අයින් කරලා දෙන්නේ ඈ. ක්‍රීම් කන්ට නරකයි. කෑව පාණ්ඩියන් එනවා. පරිසරයේ සුන්දරත්වය විඳින්න ආවට කමන්නේ. මේ අවට පරිසරයේ සෝභා දහම විනාශ කරන්න එපා. ඒ වගේ අය නිසා තමා අනවසරයෙන් හරි අපි කියපු ගොඩක් තැන්වලට දැන් යන්න අවසර හිමි වෙන්නේ නැත්තේ. මේ ඉතිරි වෙලා තියෙන සෝභා දහම තමා අපිට තියෙන එකම රැකවරණය. ඉතින් කොහොම වුණත් හොඳම වීඩියෝ එක කරන්න නම් නෙවෙයි මේ ගියේ. යන කෙනෙකුට අවශ්‍ය තොරතුරු ටික දැනගන්න තමා මේ වීඩියෝ එක. අවදානම් අඩුතනකින් තෙල්ගමු ඔයෙන් නාගත්තාම ඒ වෙහෙස කොහෙද කියලා නෑ.